කුඩා දරුවන්ගේ වර්ධනය ඉතාමත් සංවේදී බැවින් ඔවුන්ට ලබා දෙන ආහාර පාන සහ දේවල් පිළිබඳව දෙමව්පියන් දැඩි සැලකිලිමත් විය යුතුයි. අපට ඉතා සාමාන්‍යයි හැඟෙන ඇතැම් දේවල් දරුවන්ගේ ජීවිතයට විශාල අවධානමක් ගෙන දිය හැකියි. කුඩා දරුවන්ට කිසිවිටකත් ලබා නොදිය යුතු දේවල් පිළිබඳව අද අපි මේ වීඩියෝවෙන් සවිස්තරාත්මකව කතා කරනවා. දරුවෙකුගේ ලෝකයේ ගොඩනැගෙන්නේ අප ඔවුන්ට ලබා දෙන පෝෂණය සහ ආරක්ෂාව මතයි. බොහෝ වේලාවට වැඩිහිටියන් වන අප රසයයි සිතන දේවල් දරුවන්ගේ කුඩා අවයව පද්ධතීන්ට දරාගත නොහැකි විය හැකියි. විශේෂයෙන් වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ලබා නොදිය යුතු දේවල් කිහිපයක් අපි අද මේ වීඩියෝෙන් කතා කරනවා. අංක 1. අවුරුද්දට අඩු දරුවන්ට මීපැණි. මීපැණි යනු ඉතාමත් ගුණදායක දෙයක් ලෙස සැලකුවද අවුරුද්දට අඩු දරුවන්ට මීපැණි ලබා දීම මාරාන්තික විය හැකියි. මෙයට හේතුව මීපැණිවල අඩංගු විය හැකි බැක්ටීරියා බීජාණුයි. දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මේවා මර්ධනය කිරීමට තරම් ශක්තිමත් නැති නිසා බොටුලිසම් නම් රෝගී තත්ත්වය ඇති වී දරුවාගේ ස්නායු පද්ධතියට හානි සිද්ධ විය හැකියි. අංක 2. සීනි සහ ලුණු අධික ආහාර. කුඩා දරුවන්ගේ වකුගඩු තවමත් පූර්ණ ලෙස වර්ධනය වී නැහැ. එබැවින් අමතරව ලුණු එකතු කළ ආහාර ලබා දීමෙන් ඔවුන්ගේ වකුගඩුවලට දැඩි පීඩනයක් එල්ලවනවා. එමෙන්ම සීනි අධික ආහාර දරුවා කුඩා කල සිටම ස්ථූලතාවයට සහ දත් දිරා යාමට යොමු කරනවා. කෘතිම රසකාරක අඩංගු පැකට් කළ ආහාර දරුවාගේ මොළයේ වර්ධනයට පවා බාධා ඇති කළ හැකියි. අංක 3. හිරවීමට ඉඩ ඇති කුඩා ආහාර. කුඩා දරුවන් ආහාර හපන ආකාරය ඉගෙන ගනිමින් සිටින නිසා මේ කියන දේවල් උගුරේ හිරවීමට වැඩි ඉඩක් තිබෙනවා. මුළුමනින්ම ඇති මිදිගෙඩිය. මිදි ලබා දෙන්නේ නම් 4ට පලා ඇට ඉවත් කර ලබා දෙන්න. රවුමට කැපූ සොසේජස් කැබලි. පොප්කෝන්. අංක 4. කෘතිම පළතුරු යුෂ සහ පැණිබීම. නැවුම් පළතුරු යුෂ ගුණදායක වුවත් කඩෙන් මිලදී ගන්නා පැකට් කළ පළතුරු යුෂවල ඇත්තේ විශාල සීනි ප්‍රමාණයක් සහ කල්තබා ගන්නා ද්‍රව්‍ය පමණයි. මේවා දරුවන්ගේ බඩ පිරවීමට සමත් වුවත් කිසිදු පෝෂණයක් ලබා නොදෙන අතර දරුවා ප්‍රධාන වේල් ප්‍රතික්ෂේප කිරීමට මෙය හේතුවක් වනවා. අංක 5. කැෆේන් අඩංගු පාන වර්ග. තේ සහ කෝපිවල අඩංගු කැෆේන් දරුවන්ගේ නින්දට බාධා කරන අතර සිරුරට යකඩ අවශෝෂණය කර ගැනීම අඩාල කරනවා. මෙය දරුවා රක්ත හීනතාවයට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක්. අංක 6. එලකිරි. අවුරුද්දට අඩු දරුවන්ට මව්කිරි වලට විකල්පය ලෙස අවුරුද්දට අඩු දරුවන්ට එලකිරි ලබා නොදිය යුතුයි. එලකිරි වල ඇති ප්‍රෝටීන සහ ಖನಿජ ලවණ දරුවාගේ වකුගඩු වලට දරාගත නොහැකි අතර එහි දරුවාට අවශ්‍ය යකඩ සහ විටමින් නිසි පරිදි අඩංගු නොවෙනවා. ද්‍රව්‍යමය වස්තුන් පිළිබඳවත් අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ආහාර වලට අමතරව දරුවන්ට ලබා නොදිය යුතු තවත් දේවල් කිහිපයක් තිබෙනවා. කුඩා චුම්බක සහ බැටරි. මේවා දරුවා ගිල දැමුවොත් අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන් වලට බරපතල ලෙස හානි සිද්ධ වෙනවා. තිර පිරික්සීම. අවුරුදු 2ට අඩු දරුවන්ට ජංගම දුරකථන හෝ රූපවාහිනී නැරඹීමට ඉඩ නොදෙන්න. එය ඔවුන්ගේ කතන හැකියාව සහ සමාජීය වර්ධනය අඩාල කරනවා. දරුවෙකුට යමක් ලබා දීමට පෙර මෙය මගේ දරුවාට ආරක්ෂිතද යන්න දෙවරක් හිතන්න. දරුවාගේ සෞඛ්‍ය සම්පන්න අනාගතය තීරණය වන්නේ ඔබ අද දින දරුවාට ලබා දෙන දේවල් මතයි. හැකිතාක් ස්වභාවික නිවසේ පිළියෙල කළ පෝෂිතාහි ආහාරවලට දරුවා හුරු කරන්න. ඉතින් අපි අද මේ ගෙන ආපු මේ වීඩියෝවෙන් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් තොරතුරක් ලැබුණ කියලා හිතනවා නම් මේ වීඩියෝට ලයික් එකක් එකතු කරලා මේ පිළිබඳව ඔයා දරන මතයත් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පිළිබඳව තවත් කෙනෙකුට දැනුවත් වීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.